නදීකා රසාංගනී YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මං ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මං ඔයාලට වැඩි වැඩ නැතුව අඩු වියදමින් තේ වෙලාවට කන්න පුළුවන් රසම රස පැණියාප් එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපි පැණියාප් එක හදාගන්නේ කොහොමද කියලා. ලාරස්නේ උණු වතුර ටිකක් අරගෙන ඒකට ඊස් තේ හැන්දයි, සීනි තේ හැන්දයි එකතු කරලා හොඳින් කලවම් කරලා අපි ඒක ඇක්ටිව් වෙන්න වහලා තියාගමු. දැන් අපි මේ විදියට සීනි තේ හැඳි හතරක් තාච්චියකට දාලා ඒක අපි මේ විදියට පාට වෙනස් වෙගෙන එනකොට, ඒ කියන්නේ මේ වගේ තද දුඹුරු පාටක් වේගෙන එනකොට අපි ඒකට උතුරන උණු වතුර එකතු කරලා සීනි ටික දිය කරගෙන අපි පාට එක හදාගමු. මේක අපි හදාගත්තේ අපේ පැණියාප් එක පාට කරගන්න. දැන් මං හාල් පිටි මෙසරින් කප් එකකුයි ඒ කප් එකෙන්ම පාන් පිටි මෙසරින් කප් භාගිකුයි එකතු කරලා ඒකට මම මේ විදිහට බිත්තරයකුත් එකතු කරගෙන ඒ ටික අපි හොඳින් කලවම් කරගමු. දැන් මම මේකට සීනි තේ හැඳි 5ක් එකතු කරගන්නවා. ඔයාලා මේක රස අනුව සීනි එකතු කරගන්න. එකතු කරලා අපි මිශ්‍රණය හදාගෙන පොඩ්ඩක් රස බලලා සීනි අඩු නම් එකතු කරගන්න. දැන් මම මේකට ලුණු තේ හැඳි 4න් එකක් එකතු කරගත්තා. දැන් මම අර හදාගත්තු පැණි එක තියෙනවනේ, ඒ පැණි එකත් එකතු කරගෙන අපි ඇක්ටිව් වෙන්න තියාගත්තු ඊස් ටිකත් එකතු කරලා මේ සියල්ලම අපි හොඳින් මේ විදිහට කලවම් කරගන්නවා. ඔයාලට මේක අතින් අනලා වුණත් මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. දැන් මම මේ වෙලාවේ උකුම පොල් කිරි තමයි වෙන් කරගෙන තියෙන්නේ මිශ්‍රණය පදමට අනා ගන්න. දැන් අපි හොඳටම උකු පොල් කිරි වලින් මෙන්න මේ විදිහට එකතු කරගෙන අපි මිශ්‍රණය හරි පදමට එනකන් හදාගමු. දැන් මෙන්න මේ වගේ ගානට මිශ්‍රණය ආවට පස්සේ අපි මේක වහලා පැය 3ක් 4ක් පිපෙන්න තියාගමු. මෙන්න මේ වගේ පිපිලා එනකොට අපේ මිශ්‍රණය හරි. දැන් මන් තාච්චියක් ලිපේ තියලා හොඳට තාච්චිය රත් වෙගෙන එනකොට අපි මේ විදිහට තෙල් ටිකක් ගාලා හොඳට වටේ මේ විදිහට අපේ ආප්ප මිශ්‍රණය දාගන්න. ඔයාලට මම මේ වෙලාවේ කියන්න ඕනේ තාච්චිය ගොඩාක් රත් කරගන්න එපා. තාච්චිය සාමාන්‍ය ගානට රත් කළා තමයි අපි ආප්ප මිශ්‍රණය දාගන්නේ. දාලා අපි මේ විදිහට වට 3ක් වගේ කරකව ගන්නවා. කරකවලා අපි මීඩියම් ගින්දරේ, කියන්නේ ගොඩාක් ගින්දර දාගන්න නැතුව අඩු ගින්දරක අපි මේ ආප් එක හදා ගන්න ඕනේ. ගොඩ ගින්දර දාපුවාම ආප් එක යට කළු වෙන්න බලනවා. දැන් අපි මේ වගේ පාටට ලස්සන පාටකට අපේ ආප් එක හැදුනට පස්සේ අපි මේක හිමීට ගලවලා අපි දෙකට නවා ගමු. මෙන්න මේ විදිහට දෙකට නවා ගමු. මේ තියෙන්නේ මම හදාගත්තු මගේ පැණියාප් ටික. ඔයාලට පේනව නේද? ලස්සන රන්වන් පාටකට හැදිලා තියෙනවා. දුඹුරු පාටයි ලා දුඹුරු පාටකට ඒක හරිම ලස්සනයි. බලන්න ඉතින් මම මේක හැදුවේ ගෙදර තියෙන සීනි ටිකක් එකතු කරලා. මම මේකට කිසිම පැණි වර්ගයක් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුවයි හැදුවේ. ඒ වගේම හරිම රසයි. ඔයාලට මේකට තල ටිකක්, සූදුරු ටිකක් වගේත් එකතු කරලා හදාගන්න පුළුවන්. මේ තියෙන මගේ පැණියාප් එක. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. යහපත් හෙට දවසක්.